ඉතින් දුප්පත් ඉපදුනත් දුප්පත්ව මැරෙන්න ඕනේ නැහැ කියලා කියමනක් තියෙනවානේ. ඉතින් අද වීඩියෝ එක ඒ ගැන. ඉතින් ඔයා දුප්පත් ඉපදුනත් සාමාන්‍ය පවුලක වුණත් කොහොමද ඔයා පොහොසත් කෙනෙක් වෙන්නේ, කොහොමද හොඳට සල්ලි හම්බ කරන්නේ කියන දේ තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් හිතනවා මේක ඔයාලට ගොඩාක් වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් වෙනද වගේම ආදරයෙන් වගේම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ගොඩක් අය කැමතිනේ පොහොසත් විදිහට ජීවත් වෙන්න, ගොඩක් අතේ සල්ලි තියාගන්න, අවශ්‍ය දේවල් අරගන්න, කෑම බීමද එහෙම යන්න. ඉතින් ගොඩක් අය කැමති පොහොසත් විදිහට ජීවත් වෙන්න තියෙනවා නම් ඉතින් හැමෝම try කරන්නත් ඒකනේ. ඉතින් අද අපි ඒ ගැන තමයි කතා කරන්නේ. ඉතින් මම ඔයාලට ජීවිතේට වැදගත් වෙන කරුණු 7ක් මම පෞද්ගලිකව අනුගමනය කරන කරුණු 7ක් ඔයාලත් එක්ක share කරගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අපි යමු පළවෙනි දේ මොකක්ද කියලා බලන්න. ඉතින් පළවෙනි දේ තමයි හොඳ යහළුවන් ඇසුරු කිරීම. ඉතින් මෙතෙන්දී ගොඩක් අය හිතන දෙයක් තමයි මේ හැම යාළුවම එහෙම ඇසුරු කරන එක කියලා. එහෙම නෙමෙයි. මෙතෙන්දී ඔයාලට ප්‍රයෝජනවත් වෙන, ඔයාලට උදව්වක් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ජීවිතේට හොඳ දේවල් උපදෙසක් හරි හොඳ උපදෙසක් දෙන. නැත්නම් ඔයාලට අවශ්‍ය වෙලාවකදී මුදල් වලින් හරි නැත්නම් මොන හරි දෙයක් කරලා හරි ඔයාලට උදව් කරන හොඳ සල්ලි තියෙන යම් හොඳ සමාජ තත්ත්වයක් තියෙන හොඳ යහළුවන් ඇසුරු කිරීම මූලිකම කරුණක්. ඉතින් මේකෙදි ඔයාලට ගොඩක් උදව් ලැබෙනවා. හිතන්නකෝ ඔයා අඳුරනවා කියලා කවුරු හරි ටීවී එකක ප්‍රෝග්‍රෑම් කරන කෙනෙක් ඔයාගේ යාළුවෙක් කියලා හිතමු. එතකොට මොකද වෙන්නේ? දැන් ඔයා බිස්නස් එකක් කරනවා. එතකොට ඔයාලට පුළුවන් එයාට කියලා ඉන්ටර්වයුව එකක් යොදාගෙන ඔයාගේ බිස්නස් එක ප්‍රොමෝට් කරගන්න. ඉතින් මේ වගේ ඔයාට කට්ටිය වැඩි වෙන තරමට, ඔයාට ඇඳුරුම්කම් වැඩි වෙන තරමට ඔයාගේ දියුණුවට හොඳ අවස්ථාවක් යෙදෙනවා. ඉතින් ඒ නිසා පළවෙනි දේ තමයි ඔයාට පුළුවන් තරම් හොඳ ඔයාට උදව්වක් කරන්න පුළුවන් සහ ඔයාට ප්‍රයෝජනවත් වෙන ඔයාට හොඳ දෙයක් ලබා දෙන, හොඳ දේවල් කියලා දෙන හොඳ යාළුවෝ ඇසුරු කිරීම තමයි පළවෙනි ටිප්ස් එක. ඉතින් මේක ගොඩක් වැදගත් දෙයක් ජීවිතේට. ඉතින් මේක අනිවාර්යයෙන්ම කරලා බලන්න. ඔයාලට හැම තිස්සෙම ඔයාගේ දියුණුවට මේක ගොඩක් ප්‍රයෝජනක් වෙන දෙයක් වෙයි. ඉතින් ඊළඟ දේ තමයි කාලය කළමනාකරණය. ඉතින් මේක ගොඩක්ම වැදගත් ටිප්ස් එකක්. ඉතින් මමත් ජීවිතේට පුළුවන් තරම් කාලය කළමනාකරණය කරන එක යොදාගෙන තියෙනවා. ඉතින් මම දවසකට මට කරන්න බැරි තරම් වැඩ කරනවා. මොකද මට හිතෙනවා අපරාධ මේක අපතේ යන එක කියලා. ඉතින් අපි එන්න වයසට යනවානේ. එතකොට අපිට පසුතැවිලි වෙන්න අවශ්‍ය නැහැ. අපිට මේ කාලේ මේක කරගන්න බැරි වුණානේ කියලා. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් ටයිම් ටේබල් එකක් හරි හදලා කොහොම හරි ඔයාගේ වැඩ මැනේජ් කරගන්න පුළුවන් තරම් උපරිම try එකක් දෙන්න. ඒ දවස ඇතුළත ඔයාගේ වැඩ ටික ඔක්කොම කරගන්න, ඔයාට අවශ්‍ය හැම දෙයක්ම කරගන්න උපරිම try එකක් දෙන්න. ඉතින් මමත් එහෙමයි පෞද්ගලිකව. ඇත්තටම මට enjoy කරන්න කියලා දෙයක් මම යොදාගන්නේ කන වෙලාවට විතරයි. ඉතින් අනිත් හැම වෙලේම මම මොකක් හරි මට වැදගත් දෙයකට තමයි වෙලාව යොදවන්නේ. මම කන වෙලාවට විතරයි ෆිල්ම් එකක් බලන්නේ. ඒකත් කාලේ ඉවරුනහම නවත්තනවා. අනිත් වෙලාවට මම ෆිල්ම් බලන්නේ නැහැ. ඉතින් ඒ ෆිල්ම් එකක් වුණත් චූටි වෙලාවක් කන වෙලාවට විතරක් බලන්නේ. අනිත් හැම වෙලේම මම ප්‍රයෝජනයට ගන්නවා මගේ වෙලාව. මම අනිත් අයගේ ගොසිප් බලන්නේ නැහැ. මම Facebook එකත් විනාඩි 5ක් උපරිම ඉඳී. ඊට වඩා මම ඉන්නේ නැහැ. ඉතින් මම සෝෂල් මීඩියා වල සාමාන්‍යයෙන් අනිත් අයගේ ගොසිප් හොයන්නේ නැහැ, බලන්නේ නැහැ. මම දන්නවා මට ඒක ප්‍රයෝජනයක් නැහැ කියලා. ඉතින් මම හැමතිස්සෙම මට ප්‍රයෝජනයක් දෙයකට තමයි මගේ කාලය යොදවන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට වෙනස් වෙන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ ගොඩක් දියුණුවට පත් කරගන්න පුළුවන්.
ඉතින් ඊළඟ දේ තමයි ඔයා සෝෂල් මීඩියා කොහොමද යූස් කරන්නේ කියන එක. ඉතින් ඔයා හැමතිස්සෙම අනුන්ගේ ගොසිප් බලනවා නම් ඔයාට වැඩකට නැති දේවල්, ෆනි දේවල් බල ඔයාගේ කාලය නාස්ති කරනවා නම් ඒක ඇත්තටම තේරුමක් නැහැ. ඉතින් ඔයා සෝෂල් මීඩියා භාවිතා කරනවා නම් ඔයා හැමතිස්සෙම ඔයාට අවශ්‍ය දේවල් බලන්න තමයි සෝෂල් මීඩියා යොදා ගන්නවා. ඉතින් මම පෞද්ගලිකව එහෙමයි. මම දැන් බිස්නස් එකක් පටන් ගත්තා. ඉතින් මම හැමතිස්සෙම බලන්නේ කොහොමද මේක ග්‍රෝ කරන්නේ. කොහොමද මේකට අවශ්‍ය මොන වගේ වීඩියෝස්ද කොහොමද මේක හදන්නේ මම ඒ වගේ දේවල් තමයි හැමතිස්සෙම එක්සර්සයිස් කරද්දී උනත් මොන දේ කරද්දී උනත් මම බලන්නේ ඒ වගේ වැදගත් වීඩියෝස් විතරයි මම දෙයක් ඉගෙන ගන්න වීඩියෝස් විතරයි හැමතිස්සෙම බලන්නේ මට වැදගත් මට ප්‍රයෝජනවත් වෙන වීඩියෝස් තමයි මම බලන්නේ. ඉතින් මම කොයි වෙලේවත් බලන්නේ නැහැ ෆනි වීඩියෝස් ගොසිප් වීඩියෝස් ඉතින් මේ වගේ දේවල් හරි අඩුයි බලනවා. ඉතින් ඇත්තටම මම මේ බලන්නෙම මගේ කියන්නේ සෝෂල් මීඩියා ගත්තොත් TikTok ගියත් මම සර්ච් කරන්නේ මගේ එකේ එන්නේ බිස්නස් එකක් කොහොමද ග්‍රෝ කරන්නේ කොහොමද YouTube channel එකක් කරන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් ඉතින් මගේ ජීවිතයට අවශ්‍ය මගේ goals වලට අවශ්‍ය වීඩියෝස් තමයි මම නිතරම බලන්නේ. මොන දේ කරද්දිත් මම ඒ වගේ දේවල් තමයි බලන්නේ. Facebook ගියත් මට ඒ වගේව තමයි අවශ්‍ය. TikTok ගියත් එහෙමයි YouTube ගියත් එහෙමයි. ඉතින් ඒ විදිහට ඔයාගේ goal එක හැමතිස්සෙම ඔයාගේ හිතේ තියාගන්නවා නම් ඔන්න ඔයාගේ දියුණුවට යන්න ඉක්මනින්ම ඔයාටත් පුළුවන්. ඉතින් අනෙක් දේ තමයි ඔයා මොකකට හරි මුදල් ආයෝජනය කරන එක. ඉතින් දැන් සාමාන්‍යයෙන් ඔයා හිතනවා නම් බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියලා. ඔයා ඒක හිතියා කියලා ඔයාගේ බිස්නස් එක දියුණු වෙන්නේ නැහැනේ. ඔයා ඒකට මුදල් මුලින් ආයෝජනය කරන්න ඕනේ. ඒක පටන් ගන්න. ඉතින් එහෙම හිත ඉඳලා හරියන්නේ නැහැ. ඔයා අනිවාර්යයෙන්ම රිස්ක් එකක් ගන්න ඕනේ. හරියන්න හරි වරදින්න හරි ඔයා රිස්ක් එකක් ගත්තොත් තමයි ඔයාට chances එන්නේ. ඉතින් මං කියන්නේ ඔයාලා හිත ඉන්න එපා මොනවා හරි පටන් ගන්න හිතනවා නම් අනිවාර්යෙන්ම ඒකට ඉන්වෙස්ට් කරන්න ආයෝජනය කරන්න ඔයා රිස්ක් එකක් ගන්න ජීවිතේ රිස්ක් එකක් ගන්න නැතුව දියුණු වෙන්න බෑ. ඉතින් ඒ නිසා මුලින්ම රිස්ක් එකක් අරන් බලන්න කොහොම හරි try එකක් දෙන්න තමන්ගේ බිස්නස් එක grow කරගන්න ජොබ් එකක් කරන කෙනෙක් නම් පුළුවන් උපරිම try එක දෙන්න තමන්ගේ ජොබ් එක සාර්ථකව සහ හොඳින් කරගෙන යන්න සහ දියුණු වෙන්න ජොබ් එක ඇතුලේ දියුණු වෙන්න මොනවද කරන්න ඕන කියලා හොයලා බලන්න ඒ දේවල් කරන්න. ඉතින් ඒ විදිහට try කරන්න දියුණු වෙන්න. ඒ වගේම ඒ ලැබෙන මුදල් ඉතුරු කරන්න ඒ දේවලුත් මැනේජ් කරගෙන කරන්න පුරුදු වෙන්න. ඉතින් ඊළඟ දේ තමයි උත්සාහය සහ කැපවීම. ඉතින් ඔයා මොකක් හරි දෙයකට try කරනවා නම් බිස්නස් එකක් වෙන්න පුළුවන්, ජොබ් එකේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා මගදී නැවතුනොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් උපරිම try එක දෙන්න ඕනේ. කොච්චර බාධක ආවත් කොච්චර අමාරු වුණත් උපරිම try එක දෙන්න ඕනේ තමන්ගේ goal එකට යන්න. ඉතින් ඒ නිසා පොසිටිව් හිතන්න පොසිටිව් ජීවත් වෙන්න කොයි වෙලේවත් කොච්චර අමාරු වුණත් අත්හරින්න එපා උපරිම try එක දෙන්න තමන්ගේ goal එකට යන්න. ඉතින් මේක ඔයාලට තියෙන්න ඕන අනිවාර්ය අංගයක්. උත්සාහය සහ කැපවීම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ දියුණු වෙන පුද්ගලයෙකුට. ඉතින් ඒක නැතුව දියුණු වෙන කොහොමදවත් බෑ. ඉතින් මමත් ඉස්සර පොඩි දෙයකටත් ඒ කියන්නේ අත්හැරලා දාන විදිහට තමයි පොඩි කාලේ හිටියේ. දැන් එහෙම නැහැ. කොච්චර කට්ට කාලා හරි දේවල් හරියට කරගන්න තමයි බලන්නේ. කොහොම හරි මගේ ඉලක්ක වලට යන්න තමයි බලන්නේ. ඉතින් ඔයාලත් එහෙම වෙන්න අනිවාර්යෙන්ම ඔයාලට දියුණු වෙන්න පුළුවන් වේවි. අන්තිම දේ තමයි ඔයාලා පොහොසත්ව ජීවත් වෙන්න හිතන කෙනෙක් නම් ඔයාලා පොහොසත්ව හැසිරෙන්නත් පුරුදු වෙන්න. ඒ කියන්නේ පොහොසත් විදිහට ජීවත් වෙන්න try කරන්න. පොහොසත් අය ගන්න විදිහට ඇඳුම් පැළඳුම් ගන්න, අඳින්න පළඳින්න හැමතිස්සෙම තමන්ගේ හිතේ පොහොසත් කියන මානසිකත්වය තියාගන්න. සල්ලි තියෙන කෙනෙක් කියන මානසිකත්වය තියාගන්න. ඉතින් එහෙම වුණාම හරි ලේසි තමන්ගේ ඉලක්ක වලට යන්න. කියන්නේ දැන් හිතන්න හොඳ කැෆේ එකක් දෙනවා. ඔයාට ඒ කැෆේ එකට යන්න සල්ලි නැහැ කියලා හිතමු. එහෙත් ඔයා try එකක් දෙන්න. ඒකට ගිහිල්ලා කන්න. ඒතර ඔයාගේ හිතේ ඇති වෙන හැඟීමක් මම මේකෙන් කෑවා. මට මේකෙන් කන්න පුළුවන් කෙනෙක්.
එහෙම හිතේ සිතුවිලි ඇති වෙනවා. ඒ නිසා හැමතිස්සෙම ඍණාත්මකව හිතනවා වෙනුවට ධනාත්මකව ගොඩක් තමන් ගැන විශ්වාසයෙන් හිතන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ ඉලක්කවලට ඉක්මනින්ම යන්න. ඉතින් හිතනවා අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම එයාලගේ ඩ්‍රීම් ලයිෆ් එකට යන්න ලැබෙන්න කියලා. ඉතින් අද වීඩියෝ එක ටිකක් කෙටි. නමුත් මම හිතනවා මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. ඉතින් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.